ආයුබෝවන් හැමෝටම. අද නිවාඩු දවසක් වුණාට අපිට කොහෙද නිවාඩු නේද? ගෙදර දොරේ වැඩ කියන්නේ ඉතින් ඉවරයක් නැති, කෙලවරක් නැති මහ ලොකු චක්‍රයක් වගේ. එකක් ඉවර කරනකොට තව 10ක් පෝලිමේ. ඇත්තම කිව්වොත් සමහර වෙලාවට මේ වැඩ කන්දරාව දකිද්දි හිතට මාරම මහන්සියක් දැනෙනවා. හැබැයි මම නිතරම හිතන දෙයක් තමයි මේ හැම වැඩක් අස්සෙම මම මාව හොයාගන්න උත්සාහ කරන්න ඕනි කියලා. අපි උදේ ඉඳන් රෑ වෙනකල් කුස්සියේ දුම්වලාවන් අස්සේ දරුවන්ගේ වැඩ පස්සේ දුවන මේ හතිලන ජීවිතයේ ඇතුලේ පොඩි හරි පිළිවෙලක් හදාගත්තම හිතට දැනෙන්නේ මාරම සැහැල්ලුවක්. ඒක හරියට අඳුරු වෙච්ච කාමරයකට පුංචි හිරු එළියක් වැටුණා වගේ. බලන්න මේ විසිරීලා තියෙන දේවල් පිළිවෙලක් කරද්දි ඒකෙන් මම ලබන්නේ නිකම්ම පිරිසිදුකමක් නෙමෙයි. මගේ හිතේ තියෙන අවුල් සහගත බවත් නැති වෙලා යනවා වගේ දැනෙනවා. ගැහැණියක් විදිහට අපි ජීවිතේ දිනන්න ඕනේ තව කෙනෙක්ව පරද්දන්න හිතාගෙන නෙමෙයි. අල්ලපු ගෙදර එක්කෙනා මොනවද කරන්නේ? අරයා කොහොමද ඉන්නේ කියලා බලලා අපිව හැලු කරගන්න එක නෙමෙයි ජීවිතය කියන්නේ. ඊයේ හිටපු මට වඩා අද මම අබ ඇටයකින් හරි ඉදිරියට ගිහින් ඉන්නවා කියන සතුට විඳින්නයි අපිට ඕනේ. දවසින් දවස අපි අපේම අනුවාදයක්, ඒ කියන්නේ තවත් හොඳ මිනිසෙක් විදිහට ගොඩ නැගෙන්න උත්සාහ කරන්න ඕනේ. මේ උයන පිහන වැඩ අතරතුර එළවලු ටික කපනකොට, හාල් ටික හොදනකොට මම මගේ හීන ගැනත් හිතනවා. මම දන්නවා මගේ මේ කුඩා උත්සාහයන්, මම මේ කරන පොඩි පොඩි වැඩ දවසක මාව ලොකු තැනකට අරන් යාවි කියලා. අපි අපේ දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන් දිය වෙලා යන එක නෙමේ ජීවිතය. අපිටත් තියෙන්නේ අනිත් අයට වගේම එකම අදහසක්. ඉතින් ඒ අහසේ ඉහළටම පියාඹන්න නම් අපි අපේම පියාපත් ශක්තිමත් කරගන්න ඕනේ. ගැහැණියක් විදිහට Tamanගේ කකුල් දෙක උඩ තනියම හිටගන්න එක තරම් තවත් ලොකු ජයක් මේ ලෝකේ නැහැ කියලා මම හැමදාම විශ්වාස කරනවා. ජීවිතේ කියන්නේ හැමදාම රෝස මල් පාවට එළපු පාරක් නෙමෙයි. කටුපඳුරු තියෙන්න පුළුවන්, ගල් මුල් තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයක්ම අස්සේ hina වෙලා ඉන්න පුළුවන් ගැහැණියක් වෙන එක මාරම හයියක්. Tamanගේ සතුට තව කෙනෙක්ගේ අතට දෙන්න එපා. උයන ගමන් සින්දුවක් අහන්න, නැත්නම් හිතට එන නිසඳසක් ලියන්න. මම මේ YouTube එක හරහා මගේ අදහස් බෙදාගන්නේ ඒ නිදහස හොයාගෙන. මගේ මේ පුංචි වීඩියෝ එක බලලා ඔයත් පොඩි හරි හයියක් ලබනවා නම්
ඒක තමයි මගේ ලොකුම සතුට. ඉතින් අද මේ නිවාඩු දවසේ මම මගේ වැඩ ටික ඉවර කරලා හිතට දැනෙන මේ නිදහස විඳිනවා. හැම ගැහැණියකටම කියන්න තියෙන්නේ එකම දෙයයි. ඔයා දුර්වල නැහැ. ඔයා ලෝකේ ශක්තිමත්ම කෙනෙක්. පවුලත් රැකගෙන තමන්ගේ හීනත් පස්සේ යන එක ලෙහෙසි නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. ආදරය පතුරවන්න, දයාව දක්වන්න. හැබැයි ඒ අතරේ ඔබ ඔබම අගය කරන්නත් අමතක කරන්න එපා. අදට මම සමුගන්නවා. අපි හෙට මීට වඩා හොඳින් ජීවිතයට මුහුණ දෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.